මේ ලෝකේ අපිට තේරෙන්නේ නැතේ අපිට පේන්නේ නැතේ ඒ දේවල් තියෙනවා අදම වලට කියන්න යන්නේ එහෙම අභිරහස් සිද්ධියක් ගැන මේක වෙන්නේ කන්දවත්ත කියන පුංචි ගම්මානේ මේ ගමේ තියෙනවා හැමෝම බය වෙන්න තැනක් ඒ තමයි කළු ඇවා ගමේ කවුරුත් රැවතේතන්ට යන්න නෑ ඒකට හේතුව එකම එක දෙයක් එක අමුතු හඬක් ආවන්නා මට උදව් කරන්න කියලා ඔහු පැත්තෙන් රැටෑනවා බොහෝ දෙනෙක් කියනවා එයා නැවුනම එතැන්ට ගිය අය අපහුව නෑ කියලා ඒත් මේ කතා ප්‍රධාන චරිතය නදීෂ කියන්නේ YouTube වීඩියෝස් කරන අලුත්ම කන්ටෙන්ට් එකක් හොයන අලුත් විදිහට හිතන අමුතු තරුණයෙක් මේක උදු වීඩියෝයක් වෙයි කියලා හිතලා එයා තීරණය කරනවා කළු වැවට යන්න එදා සඳුදා දවසක් 21 වෙනිදා හරියටම රෑ 11ට කැමරා එකත් එක්ක ෆ්ලෑෂ් ලයිට් එකත් අරගෙන නදීෂ එතනට යනවා හොළඟ සීතලයි අහස අඳුරු මඳුරයි හිතට අමුතු බයක් දැනෙනවා මේක ටික අමුතුයි නේ කියලා නදීෂ කැමරා එකට කියනවා ඒ වෙලාවේ ආවන්න මට උදව් කරන්න ආවන්න නදීෂ පැක් වෙලා වගේ ඒ හඬේන පැත්ත බලනවා ඒ හඬ වැවර්සල තියෙන පරණ ගයක් ඇතුළෙන් දුර බාගිට වාලා ගොඩක් අඳුරුයි නදීෂ හැමින් ඇතුළට යනවා ඇතුළ කිසිම කෙනෙක් නෑ ඒත් පුටුවක් තියෙනවා ඒ පුටුව හොල්ලනවා ඒත් කවුද මේ කැමර එක සරණ ගලිච්චනවා ස්ක්‍රීන් එක පෙන්නේ කෙනෙක් ඉඳගෙන ඉන්නවා මේ කවුද මේ නති ශැරිල බලනවා ඒත් කවුරුත් නෑ ආයත් ස්ක්‍රීන් එක බැලුවම ඒකෙන තවත් ලං වෙලා ඔයා බවහයාගෙන දවේ නදීශ පැනල තුවන්න හදනවා එතුර ලොක් වෙලා ඒකෙන එමින් නැමින් ඉස්සරහට එනවා මුහුණ ටික පැහැදිලි වෙනවා ඒ නදීශකම මුහුණ මම තමයි ඇත්ත ඔයා කොපිය එකක් විතරයි කැමර එක බිමට වැටෙනවා ඊට පස්ස දවස උදා වෙනවා අඟහරුවාද දවස 22 වෙනිදා ගමේ අය මෙතැන්ට එනවා මේ අයට කැමර එක හම්බෙනවා වීඩියෝ එක ප්ලේ කරද්දී නදීෂ කැමර එක බලලා කියනවා මට උදව් කරන්න මට හෙල්ප් එකක් ඕනේ මම මෙතන හිර වෙලා ඒ වීඩියෝ එක YouTube එකේ අප්ලෝඩ් වෙලා වෛරල් වෙනවා රට පුරා ඒත් නදීෂ කවදාවත් ආයෙ හම්බෙන්නේ නැහැ ජීවිතේ සමහර තීරණ ගනිද්දී ජීවිතේ ආසදේවල් කරන්න යද්දී අමාරු රිස්ක් ගන්න වෙනවා හැබැයි ඒ රිස්ක් එක ගන්නේ ආගේ ෆියුචර් එක ගැන හිතලා නම් ඒක 100,000 වාරයක් ඔයා වෙනුවෙන් ඔයාගේ අම්මා තාත්තා වෙනුවෙන් ඔයාගේ සහෝදර සහෝදරියෝ වෙනුවෙන් අනිවාර්යයෙන්ම 100,000 වාරයක් හිතන්න තීරණයක් ඔයා ගනිද්දී මේ වගේ අභිරහස් කතා තවත් අහන්න කැමති නම් සත්‍ය කතා තවත් අහන්න කැමති නම් ඔලඳ කවිෂාන් YouTube channel එක subscribe කරන්න bell icon එක click කරන්න ඊළඟ කතාවට ready වෙන්න මේක අවසානයක් නෙමෙයි නදීෂ ආපහු එයිද මේ පටන් ගැනීමක් විතරයි subscribe කරන්න